යමෝක සැමද දිනයට දුටු සිටින් අරුණද සුපි කුණ කුසුමක් සේසින හවරන් සැමදා සුරගේ මුරුවන් නාමයක සිටින් අප සැන ඔබන මිනිකට මෙන් සැමදාලිතින් ඉක්මනින් ඇවිල්ලා මේ අසුන් වලින් වාඩි වුණොත් අපිට පුළුවන් මේ කටයුතු ඉදිරියට හරි අපූර්වට කරගෙන යන්න. අපි ආරාධනා කරනවා එන්න මේ ඔබේ සුන්දර දිනේ හැඩ කරන අපූර්ව හෝරාගේ අපි ආරම්භ කරන්න. ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳින්න එකතු වෙමු. අපි මේ මේ සමූහ ඡායාරූපය ඔබේ වාර්ෂික විනෝද චාරිකාව තුළ ලබා ගන්න ලස්සන සුන්දර මතකය අතවසරේ ලබා ගන්න. ඒ නිසා ඉතාම ඉක්මනින් එකතු වෙමු සමූහ ඡායාරූපය සමග. සහභාගී වෙන හැමෝම රවුමක් හදා ගන්න ඕනේ. ඒ නිසා ඉන්න තැන් වලින් නැගිටලා දැන් හැමෝම කියලා කිව්වහම හැමෝම පොඩ වලින් නැගිටලා ඇවිල්ලා බලමු වැඩි සහභාගීත්වයක් රුවන්ති ගාමන්ස් ආයතනයේ කොහොමද කට්ටිය තරග වලට තියෙන සාමූහිකත්වය එකමුතු බව කියලා. ඒ නිසා එන්න බලන්න ඉක්මනින් නැගිටලා ඇවිල්ලා හදා ගන්න රවුමක්. ඒක රවුමක් ඉක්මනින් එන්න. අපි පළවෙනි තරගය ගැන කියනවා. මේ රවුමට ආවයින් පස්සේ
පිළිබඳව තොරතුරු කියන්න. තරගයේ කොහොමද වෙන්නේ කියන එක බලන්න කණ්ඩායම බලන්න ඇස්ති නේද? දැන් දින කණ්ඩායමට තෑගි තියෙනවා. නේද නේද? අපි මිස් තෑගි තියෙනවා නේද අපිට? දිනයෙන් පස්සේ තෑගි දෙනවද? අපි ආයතනයේ මගන දාලා තෑගි දෙනවා කියලා දෙනවා ඇති දැන්. මොකද මේ වගේ තෑගි දෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ තරගෙට තෑගි හම් වෙන්න ඕනේ. අපි සුසාරම් අපිට මෙන්නට පුළුවන් කොහොමද මේ තරගේ පැහැදිලි කියලා අපි ප්‍රදාන සම්බන්ධ වෙනවා තරගේ කියන්නේ. අපි අනිත් තරගත් අවසන් කරනවා. හරි. වෙනස් තරගයක් තියෙන්නේ වෙන අඳුම් අරන් ඇවිත් තියනව නේද? වෙන අඳුම් ගෙනාව නේද? අපි දැන් බිත්තර ඇල්ලි මේ තරගය කරන්න යන්නේ. තරගනේ
කනවා කිරි හැන්දෙන් කප්ප ඕනේ හැන්දෙන් යෝගට් එක උබන්න බෑ කටේ මෙන්න කනවා නම් කිරි ගැවිලි බලා ගන්න පුළුවන් අවලක් ඉවරයි දැන් ඉන්න Gita, gahana wahai lagu dia Dewiyo, ini Tungwiyo, bukan nama. Satya, Divya, Satya sama Divya, gahana wahai lagu dia Tungwiyo. Dan ini Palawiriyo itu dinnya, itu bisa kamu din lagi dah. Di para Dewiya, ini apa ki mata pada nama di para Palawiriya, ini para kiri kawal lagi dah. Ikut para, ini para di para. අපි දෙවෙනි බාරේ ඔය කීවිදියද? අයියේ පාර නැතත් මේ පාර කොහොම හරි දිනාගත්තා. ඊළඟ ආයෙත් පාරක් අපුලේ ගාමුද මේ කට්ටියද? ඕගොල්ලන්ට යන්න බෑ. අන්න යනවා අතකට ගිහින් දෙවෙනා තියෙනවා කකුල් දෙක ගහන අවස්ථාව. සාධාරණයෙන් බෙදා හදාගෙන මහත්යට වැඩි කොටස දෙන්න ඕනේ. හරිද? නැත්නම් මේ අවස්ථාව දුන්නට මහත්යට වැඩි කොටස දෙන්න ඕනේ. මතක් කරලා ඒක අයින් කරන්න. ආයෙ ප්‍රශ්නයක් නැහැ. හරි. ගැටලු ගන්න. ආයෙ එහෙදි බෙදා ගන්න ප්‍රශ්නයක් නැහැ. දෙවෙනියොත් එහෙමයි නේද? දෙවෙනියටත් ගහන්න හයියෙන් අංගුඩියක්. දැන් ඉතින් තුන්වෙනි අලුත් කරලා ඉන්නවනේ. තුන්වෙනියගේ නම අහන්න ඕනේ. මොකක්ද නම? ධනුෂ්ක. ඊට පස්සේ මේ කවුද? චතුමිනි. හරිද? චතුමි. දැන් ගහන්න තුන්වෙනියට විශේෂයෙන් අත්පොඩියක්. මොකද කලින් පාර තුන්වෙනිය බලාට කරලා මේ පාර තුන්වෙනිය වෙච්ච එක දැන්. ආන්තාව වැඩිපුර ආයතනයේ ඉන්නකොට hina වෙලා ඉන්න නිසාද මන් දන්නේ. ආයතන ප්‍රධානියා විදියට ඔබතුමාට ලොකු දැවැන්ත වැඩක් කරලා තියෙනවා. මුලින්ම ඔබේ රාන්ති ගාමන්ට්ස් ආයතනිකරු අධිපතිතුමා අවුරුදු 35ක් මේ ගමන අරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට අද රැකියාවක් නැති වෙන කාලෙක රැකියාවක් දීලා තියෙනවා. ඒ නිසා මෙතුමන්ට මුලින් හොඳ අත්පොඩියක් ගහමු. ඊට පස්සේ පුංචිලියක් තියෙනවා අද ඔබතුමා මේ කරන්නේ ලංකාවේ දැවැන්ත ප්‍රමුඛ බැලේ ස්ථානයකට ඔබේ ආයතනයේ සේවකයෝ අරගෙන ඇවිල්ලා මේ සේවකයින්ට මේ වගේ සතුටු වෙන්න විනෝද වෙන්න අවස්ථාවක් දෙන වෙලාවේදී මම හිතන්නේ ඔබතුමා අගය කළ යුතු කෙනෙක් අපිට මෙවන් උතරකට ගෙනාවු කියලා හිතන මොකද අපි කාන්තා දිනේ දැක්කා ඔබතුමා ඕන් වෙනුවෙන් මොකක්ද කළේ කියලා මම ඒකයි කිව්වේ එදාට වඩා අද ලස්සන වෙලා කියලා එදා දකින්නකොට වඩා අද නිකන් තරුණ වෙලා වගේ මට දැනෙනවා පොඩි කාලේ මාර්තු මාසෙේ කාන්තා දිනේ තිබ්බේ අද වෙනකොට තව ලස්සන වෙලා ඔබතුමා මේ ඉන්න ආයතන සේවකයින්ට සුබපැතීමක් එක් කරමු අපි මොකද හවස් වෙනකොට මේගොල්ලන්ගේ විනෝදකාමී අවස්ථාව වැඩි වෙනකොට ඔබතුමාට කතා කරන්න වෙලාව නැති වෙනවා. අද මේ වගේ සුන්දර දවසක ඔබතුමාට අපි අවස්ථාවක් ලබා දෙනවා මේ ආදරණීය ඔබතුමාගේ කාර්යවලදී අවසන් සුබපැතීමක් ඉදිරි කරන්න. කොහොමද? අද දින
රොමාන්ටික් ගාමන්ට් ආයතනයේ හැමෝම සතු වෙන දවසක්. ඒක ඇත්තටම හැමෝම ඉඳන්කොට මේක හැමදාම තියෙන එකක් නෙමෙයි. අවුරුද්දට එකපාරයි මේ වගේ දෙයක් ඇති ආයතනයේ ඔබට ලබා දෙන්නේ. ඉතින් ඒකෙන් උපරිම සතුටක් ලබා ගන්න කියලා මම මේ අවස්ථාවේ හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් ඇත්තටම අවුරුද්ද පුරාටම ඔයගොල්ලෝ ෆැක්ටරි ඇතුලේ මොකද කරන්නේ හැමදාම නිෂ්පාදනයට උර දීලා ඒ වැඩ කොටස තමයි රාජකාරී කරන්නේ. ඉතින් මේ අවුරුදු එක දවසක් මේ වගේ ස්ථානයකට හොඳ නිදහස් පරිසරයකට ඇවිල්ලා ඔයගොල්ලෝ ඒ මුක්තිය විඳින්න. දැන් සමහරක් මම දකිනවා පුටු උරවලා නිදි කියලා වැඩේදී මේ කිසිම දෙයක් මමතක කරලා වගේ මෙතන මේ ඉන්න එපා. හැමෝම එකතු වෙලා මේ හොඳට මේ නතුරු මුක්තිය විඳින්න. ඒක තමයි අපි මමත් අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක දකින්න මම ආසක් හිතෙන්නේ. ආස කරන්නේ ඒකයි. ඉතින් මම නැත්නම් හැමෝටම මේ විදිහට කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. අතවසෙම හැම කෙනෙක්ම ගොඩාක් තමන්ගේ ආයතනයේ වැඩ කටයුතු රාජකාරී කරන අතරතුර තමන්ගේ පුද්ගලික ජීවිතේ තමන්ගේ ඒවත් ඔක්කොම අමතක කරලා අද දින මේ අවස්ථාවට සහභාගී වෙලා දෙන හැමෝම මම බොහොම සතුටු වෙනවා. තම මේ ආයතනයේ හැම දිනකටම විශ්වාස වෙනවා මේ වගේ දේවල් ආරම්භ කරලා අපි මේ හැමදාම කරන්නේ ඔයගොල්ලෝ හැමදාම ආයතනයේ වැඩ කරනකොට මේවා සතුටින් ඉන්න දවසක් තමයි අද උදා කරලා දීලා තියෙන්නේ. ඒ නිසා හැමෝම ඒ බව විතර අරගෙන අද දවස පුරාවටම හැමෝම ඒ මුක්තිය විඳින්න කියලා මම හැමදෙනාගේම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඉතින් කණ්ඩ කලින් තෑගි දෙන්න මම හිතන්නේ රැහත් වෙලා ඉන්නවා. අපි තෑගි බෙදා දීමටත් ඔබ දෙපළට මෙලෙසින්ම ආරාධනා කරනවා. මෙන්න අද දවසේ ජයග්‍රාහකයෙක්ගේ ත්‍යාග ලබා දීම. අපි ආරාධනා කරනවා තුන්වෙනි තැන තියාගන්න මහේෂ්ගේ කණ්ඩායම මෙන්න එනවා. මහේෂ් මහත්මයාගේ කණ්ඩායම අපි මෙතන තුන්වෙනි ස්ථානයේ අත්පොඩිය. ඔයාට හයිය අතුරු සන්නාදය. යා බෙදනත් වෙන්නේ ඔබේ අතුරු සන්නාදය. දෙවන ස්ථානය මාලි මහත්මියගේ කණ්ඩායම. වනවන මාලි මහත්මියගේ කණ්ඩායම තමයි දෙවන ස්ථානය. තරග කාණ්ඩයේ යටතේ මාලි මහත්මියගේ කණ්ඩායම. ප්‍රථම ස්ථානයේ කවුද ජයග්‍රහණය කළේ? අංක 1 කණ්ඩායම යටතේම ප්‍රථම ස්ථානය සේනාධීර මහත්මියගේ කණ්ඩායම. මේ කණ්ඩායම අග්‍රසන්නාදේ කෝ ඉදි කිරා වැඩි ඉන්නේ නැතුව ආයේ ගහන්න අත්පොඩිය. මෙන්න ඒ අනුව මේ කප් බිල්ඩින්ගේ මේ තරගයේ ජයග්‍රාහකයා තමයි ඒ. එවැගේමයි දෙවන ස්ථානය දීපා මහත්මියගේ කණ්ඩායම. උගන්න දීපා මහත්මියගේ කණ්ඩායම තමයි නිරෝෂන් මහත්මයාගේ කණ්ඩායම අංක 1. අංක 1 යටතේ නිරෝෂන් මහත්මයාගේ කණ්ඩායම තමයි. ඒ අනුව තමයි ජයග්‍රහණය දෙවන්නේ. සුබ හොන්දාවට අපේ ස්කෝල් වාදනවා ගරුව අධ්‍යක්ෂක මේ කටයුත්ත වෙනුවෙන් දැවැන්ත ශක්තියක් මේ ආයතනය වෙනුවෙන් අපට ලබා දෙනවා. ඒ අනුව විශේෂයෙන් අපිට මතක් කරන්නට කිව්වා මේ කටයුත්ත සමග විශේෂයෙන් මේකේ අන්තර්ගත ආපොලිම ආයතනයක පරිපාලනය තමයි ආයතනයේ තියාගන්න මේ ආකාරයට කරගෙන යද්දී රුවට හැඩට ලස්සනට ඉන්න අපූර්ව දිනයන් යුගලයක් අත්දැකීම් හිමි වෙනවා. ඒ ත්‍යාගය ලබා ගන්න අවස්ථාව ලබා දෙන ගමන් මොකද ස්ථානය කපල් රේස් තරගයේ චතුමී සමග ධනුෂ්ක චතුමී සමග සුන්දර අවස්ථාව වෙනුවෙන් රවන්ති ගාමන්ට් ආයතනයේ විතර අපේ ආයතනයට ලබා දෙන සුන්දර තිලිතය. සාකච්ඡා කතා කරන්නට නොදී අපේ පුංචි අවස්ථාවක් උදා කරගෙන යන්නේ මේ විශේෂ කාර්යක්‍රමයේදී ඔබට මේ වෙනුවෙන් පුංචි පිළිගැන්වීමක් තිබෙනවා ඔබට මේ ආදරණීය කාර්ය මණ්ඩලය. ඒ නිසා අපි ආරාධනා කරනවා මොකද සුමේද මහත්මයාට ඉන්න කියලා දිනාවට මේ අවස්ථාව ඔබ වෙනුවෙන් දෙවන් අවස්ථාවක් සංවිධානය කරද්දී
කැපවීමෙන් සමිල් මහත්මයාට ආරාධනා කරන වේදිකාවට කැපවීමෙන් ඔබ වෙනුවෙන් මෙවන් කටයුතු සංවිධානය කරන්නට නැවැත්ත ශක්තියක් ආයතනයෙන් ලබා දෙන ඔසානී වෙනුවෙන් අපි අදවසේදී මේ ගෞරවනීය පිළිගැන්වීම සිදු කරනවා. ඔබ වෙනුවෙන් මේ සිදු කරන උතුම් වූ කර්තව්‍ය ශක්තිමත් කර්තව්‍ය වෙනුවෙන් අපි යාළුවෝ මොහොතේදී සමරුම් සීවරණයක් ලෙස හදවතේ තබා ගන්නට පුළුවන් මතකයක් මේ මතකය වෙනුවෙන් තමයි ඉඩහසන වෙන් කිරීම. අපි නැවතත් මේ සමූහය වෙනුවෙන් සතත් ප්‍රසන්නාදයෙන් හබන්නේ ඒ ගෞරවය ඒ ආදරය හැමදාම එලෙසින් ලබා ගන්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අපිට මම හිතන්නේ ඉදිරි වසරේ මේ වගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් නේද? ඒ පුළුවන් නේ? ඒ පුළුවන් කියලා හිතනවා කයින් අපිට ගන්නවා. ඉතින් අවන අවුරුද්දේ ට්‍රිප් එකක්
Bindu
අරයෙන් බලා යන්න වතුර නාලා එතකොන්නේ කඩාන ඉන්න වෙලේ මට මල්ලි හිරුචීතේද රම්පුදලි කුලි තියාලා මසුරංගන්නේ කුහෙද යන්නේ විතම සලා වතුර නාලා හයියෙන් ගහන්න හොඳ අත්පොඩිය. ඒ අත්පොඩිය සර්ටයි මිස්ටයි. ඒ අත්පොඩිය සර්ටයි මිස්ටයි අපි අරගෙන ආවේ. එහෙනම් අපි තෑගි දෙන්න ලෑස්ති වෙන්නේ හොඳටම නටපු කට්ටියට තෑගි අරගෙන ඉන්න වෙලාව. මෙන්න මුලින්ම දෙන්න සූදානම් වෙන්නේ තුන්වෙනි ස්ථානය දිනාගත්ත කණ්ඩායමට. තුන්වෙනි ස්ථානය දිනාගන්නේ ගින්දර වගේ නටපු ශාන්ති සහ සූර්යා.
උදේ අපේ මට තව පැය භාගයක් වගේ ප්‍රමාණයක් තියෙන්නේ. අපේ ස්ටාෆ් එක හැමෝම අපි එමු ඉස්සරහට. අපි හැමෝම නටමු. අනිත් අපේ ළමයි
I'm